පුද්ගලයෙක් විදේශ රැකියාවක් සඳහා මේ ඒජන්සි ආයතනයකට මුදලක් සහ එයාගේ ගමන් බලපත්‍රය ලබා දෙනවා. මාස 6ක තිස්සේ බලාගෙන ඉන්නවා. හැබැයි මෙයාට මේ රැකියාව ලැබෙන්නේ නැහැ. ගමන් බලපත්‍රය තියෙන්නේ තවමත් ඒජන්සි. ඒ වගේ ගැටලුවකට විසඳුමක් ලබා ගන්න පුළුවන් ද ඔබ ඔය කියන විසඳුම් පහ අතරින්? ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ මේ රටේ සංවර්ධනයට මෙන්ම මේ රටේ මහජනතාවට විශාල සේවයක් කරන ආයතනයක් බව දැන් ඔබ දන්නවා. මේ ආයතනය මගින් රටේ ජාතික ආර්ථිකයට සුශාල දායකත්වයක් දක්වනවා. වගේම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විදේශ රැකියාවල නිරත වීමේ අවස්ථාව ලබා දෙන්නේ ඒ කටයුතු නියාමනය කරන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය. ඉතින් අද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මහජනතාවට සේවා සලසන අන්ත රාශියක් තියෙනවා. මේ අංශ අතර ඉතා දිග නමක් තියෙන අංශයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය. මේ නම දිග වගේම මේ අංශයෙන් කරන කාර්යභාරයත් සුශාල කාර්යභාරයක්. මේ අංශය තමයි ව්‍යාපාර ගැටලු निराකරණය කිරීමේ අංශය. ඉතින් මේ අංශය පිළිබඳව ඔබ දැනුවත් කරන්න අද අපි සූදානම්. එහෙනම් අද දවසේදී අපි මේ කතා බහට එක් කරගන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ව්‍යාපාර ගැටලු निराකරණය කිරීමේ අංශයේ කළමනාකරු ඉලාම් කාසිම් මහතා. අතර මොකද්ද මේ දිග නමක් නේ තියෙන මේ ව්‍යාපාර ගැටලු निराකරණය කිරීමේ අංශය. දැන් වෙන අංශ බැලුවාම තියෙන ඉතා කෙටි නමක්. මොකද මේ දිග නමක් එක මේ අංශයේ තියෙන්නේ මොකද්ද මේකෙන් කරන්නේ කාර්යය? ඔව් මදෂා මහත්තයා. ඇත්තටම 1985 අංක 21 දරන පාර්ලිමේන්තු පනතෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්ථාපිත වුණාට පස්සේ විවිධ අංශ පිහිටුවනේ මේ කාර්යයන් පහසු කර ගැනීමට. ඒ තුල අලුතින්ම පිහිටවපු අංශය කියලා කියන්න පුළුවන් මේ ව්‍යාපාර ගැටලු निराකරණය කිරීමේ අංශය. එහෙම නැත්නම් business dispute settlement division කියන එක. මේ තුල මේ විදේශ රැකියාව සම්බන්ධයෙන් සිටින පාර්ශ්වයන් හැමෝටම වගේ විශේෂ වූ ගැටලු ආවම ඒ සඳහා පහසුකම් සපයන අංශයක් විදිහට කියන්න ඕනේ. අපි දන්නවනේ මේ ව්‍යාපාර අංශය ඇත්තටම මෙතනින් කෙරෙන්නේ සේවාවක් වගේම ඒජන්සි ආයතන විශේෂයෙන්ම මෙරට ඒජන්සි ඒ වගේම විදේශ ඒජන්සි මේවා යම් කිසි ව්‍යාපාරයක් කරන්නේ. අපි දන්නවා ව්‍යාපාරයක් කරන තැන ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒවා මුල්‍යමය ගැටලු වෙන්න පුළුවන්, මුල්‍යමය නොවන ගැටලු වෙන්න පුළුවන්. මේවායිදී එක්තරා කොටසකට එක්තරා ප්‍රමාණයකට අපිට විසඳීම සඳහා මේ අංශය ස්ථාපිත කරලා තියෙනවා. 2019 වසරේදී තමයි මේ අංශය පිහිටෙන්නේ. පිහිටවල ඒ තුල අපි වසරක් පාසා විශාල ගැටලු ප්‍රමාණයක් වෙනවා. ඒ ගැටලු විසඳමින් තමයි මේ අංශය ඉදිරියට යන්නේ. එතකොට දැන් කිව්වා ව්‍යාපාර ගැටලු निराකරණය කිරීම මහජනතාවට ඒ කියන්නේ විදේශ රැකියාවට යන අයට එහෙම විසඳුම් නැද්ද මේ අංශය? ඔව් ඇත්තටම තියෙනවා. මහජනතාවටත් මේකේ එක පාර්ශ්වයක් මම කියවනේ පාර්ශ්ව කීපයක් තියෙනවා කියලා. මම පැහැදිලි කරන්නද ඇත්තට මේ තියෙන අපේ ගැටලු निराකරණය කරන පස්වැදෑරුම් අංශවලට මේකෙන් ප්‍රතිලාභ ලැබෙනවා. හොඳ මෙන්න මෙහෙම ඇහුවොත් පැහැදිලි කරමු. අපි මම මේ විදිහට ඇහුවොත් දැන් පුද්ගලයෙක් විදේශ රැකියාවක් සඳහා මේ ඒජන්සි ආයතනයකට මුදලක් සහ එයාගේ ගමන් බලපත්‍රය ලබා දෙනවා. මාස 6ක තිස්සේ බලාගෙන ඉන්නවා. හැබැයි මෙයාට මේ රැකියාව ලැබෙන්නේ නැහැ. ගමන් බලපත්‍රය තියෙන්නේ තවමත් ඒජන්සි. ඒ වගේ ගැටලුවකට විසඳුමක් ලබා ගන්න පුළුවන් ද ඔබ ඔය කියන විසඳුම් පහ අතරින්? අනිවාර්යයෙන්ම විදේශ රැකියාවකට යාම සඳහා අයදුම් කරලා එයාගේ ගුවන් බලපත්‍රය බාර දීලා සෑහෙන කාලයක් බලන් ඉන්න අවස්ථා තියෙනවා. එතකොට සමහර අවස්ථා තියෙනවා ඔහුට හෝ ඇයට විදේශ රැකියාවකට යාමට ඒ තවදුරටත් අවශ්‍යතාවයක් නැහැ කියලා හිතෙන අවස්ථා. ඒ තුලදී ඔවුන් බලපත්‍රය දිගින් දිගටම අදාළ ඒජන්සි ආයතනයේ රැකියා නියෝජිත ආයතනයේ ඉල්ලන අවස්ථා තියෙනවා. එහෙම අවස්ථාවකදී ඔවුන් ලබා නොදෙන්නේ නම් එවැනි අයදුම් කරුවන්ට පුළුවන් අපේ ව්‍යාපාර ගැටලු निराකරණ අංශයට ඇවිල්ලා පැමිණිල්ලක් දාන්න මට මෙහෙමයි ගුවන් බලපත්‍රය ලබා දෙන්නෙත් නැහැ. මේගොල්ලෝ විදේශ රැකියාවට මාව යවන්නෙත් නැහැ. ඒ අපිට ලබා දෙන්න කියන ඉල්ලීම කරොත් අපි පැමිණිල්ලක් වශයෙන් බාර අරගෙන ඒක අපි निराකරණය කරන්න කටයුතු කරනවා. දැන් අපි දන්නවා දැන් සමහර රැකියා ඒජන්සි වලට තියෙනවා ගැටලුවක් තමයි ඔවුන් ලබා ගන්නවා මුදල් ගන්නවා සහ ඒගොල්ලන්ගේ ගාස්තු ගන්නවා සහ ගමන් බලපත්‍ර ගන්නවා. නමුත් විදේශ රැකියාව කියන්නේ ඉතර තියෙන රැකියාවක් නේද මේගොල්ලෝ ලබා දෙන්නේ.
මේක පාලනය කරන්න බැරි අවස්ථාවක්. උදාහරණ විදිහට කිව්වොත් විදේශ රැකියා ඒ රටේ තියෙන ගැටලුවක් නිසා රැකියාවක් දෙන්න බැරි වෙන අවස්ථාවක් වෙනවා. මේ අවස්ථාවේදී අසරණ වෙනවා එකක් විදේශ රැකියා නියෝජිත අයද අනිත් එක්කෙනා තල්ල දීපු සහ ගමන් බලපත් දීපු පුද්ගලයා. මේ වගේ ගැටලුවකදී කොහොමද නිරාකරණය කරන්නේ? ඇත්තටම මෙතනදී ඒජන්සි ආයතන වලට යම්කිසි ගැටලුවක් පැන නගිනවා දේශීය රැකියා ඒජන්සි ආයතන. ඒ වගේ අවස්ථාවකදී සමහර විට එයාව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරලා තියෙන්න පුළුවන්. සමහර විට යම්කිසි මුදලක් ලබා දීලා තියෙන්න පුළුවන්. වෙනත් දේවල් කරලා තිබුණා. මේවා ඇත්තටම ව්‍යාපාරයන්නේ කරන්නේ රැකියා නියෝජිතයන්. එතකොට ඒගොල්ලන්ට යම්කිසි පාඩුවක් සිද්ධ වෙනවා. ඒ පාඩුව සිද්ධ වෙනකොට ඔවුන්ට පුළුවන් මේ රැකියා ලාභියා විදේශ රැකියාවකට යොමු වෙන්නේ නැත්නම් ඔවුන් අසාධුගත ලේඛනගත කරලා මේ මුදල් අපිට ලබා දෙන්න කියලා ඔවුන්ගෙන් ඉල්ලා සිටින්න. එතකොට අපි ඒ දේ කරලා පැමිණිලි පරීක්ෂණයක් තියලා දෙන්නම ගෙන්නලා අපි ඒ තුල එන එකඟතාවයේ මත ඒ මුදල් ඔවුන්ට අරන් දීලා ඒ අසාධුගත ලේඛනයෙන් ඔවුන් ඉවත් කරලා ගුවන් බලපත්‍රය නැවත ලබා දෙන්න කටයුතු කරනවා. ඒ කියන්නේ අසාධු ලේඛන ගත කරන්නේ අර කියන්නේ විදේශ රැකියා නියෝජිත ආයතන කියන්නේ ලංකාවේ තියෙන එක නෙවෙයි ඊතර තියෙන එකද නැත්නම් ලංකාවේ තියෙන එකද? ඔව් එතනදී තව ඒක වෙනම ප්‍රශ්නයක් වශයෙන් එනවා. විදේශ රැකියා ආයතන සහ ඊතර රැකියා ආයතන අතර ප්‍රශ්නයක් නැගිනවා. එතනදී මේ ඒකට මම උදාහරණයක් කියන්නම්. දැන් කෙනෙක්ව විදේශ රැකියාවකට යවල ඉවර වෙලා ඊට පස්සේ ඔවුන්ට මෙහාට මෙහි ආයතන මේ ලෝකල් ඒජන්සි එහෙම නැත්නම් මෙරට රැකියා නියෝජිතයන්ට යම්කිසි කමිෂන් එකක් ඒගොල්ලෝ ලබා දෙන්න ඕන. ඒක ගිවිසුමේ තියෙනවා. ඒ ගිවිසුම පැහැර හැරියානම් දිගින් දිගටම මේ රටේ රැකියා නියෝජිත ආයතන අපිට පැමිණිලි කරනවා නම් මේගොල්ලෝ අපි මෙච්චර ප්‍රමාණයක් යවුවා. ඒකෙන් මෙච්චර මුදලක් අපිට ලබා දෙන්න ඕන. ඒක ලබා දෙන්නේ නැහැ කියලා පැමිණිලි කරනවා නම් අපිට සිද්ධ වෙනවා ඊතර රැකියා නියෝජිත ආයතනය අපේ අදාළ එම්බසි එහෙම නැත්නම් තානාපති කාර්යාලය සම්බන්ධ කරගෙන ඒ ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරලා එකඟතාවයකට පැමිණෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා ඊතර රැකියා නියෝජිත ආයතන අසාධුගත ලේඛනගත කරලා කියන්න කරුණා කරලා ඔබ වෙනුවෙන් මෙච්චර කාලයක් ලබා දුන්නා ඔබ මේ ලබා දිය යුතු මුදල් ඔබ එකඟ වෙලා තියෙනවා අපේ පැමිණිලි පරීක්ෂණයේදී එකඟ වෙලා තියෙනවා නමුත් ඔබ මේ වතාවක් ලබා දීලා තියෙන ඒ නිසා අපි తాවකාලිකව ඔබ සස්පෙන්ඩ් කරන එහෙම නැත්නම් සාධුගත ලේඛනගත කරනවා මේ මුදල ලබා දෙනකම් කියන එක අපි ඔවුන්ට දන්වා සිටිනවා ඒ වගේම ඒක කරනවා මටත් ඔබටත් ඇති වෙන ගැටලුවක් තමයි ඔබ දන්නවා දැන් එකක් තියෙනවා විදේශ නීති කාර්යාංශයේ විමර්ශන අංශය. ඒ කියන්නේ ඉන්වෙස්ටිගේෂන් කියලා ඩිවිෂන් එකක් තියෙනවා අංශයක් තියෙනවා. ඔබ අංශය ව්‍යාපාර ගැටලු නිරාකරණය කිරීමේ අංශය. සමාන භාවයක් වෙනවා මට මේ අංශ දෙකේ ප්‍රශ්නවල විසඳුම සෙවීමේදී ගැටලු නිරාකරණය කිරීමේදී. එහෙම සමාන භාවයක් තියෙනවද? එහෙම නැත්නම් මේ දෙක වෙනස් වාගේ කියන්නේ වෙනස්ද මේ අංශ දෙකේ ප්‍රශ්න විසඳන ආකාරය? නෑ. මේක සම්පූර්ණයෙන්ම වෙනස් භාවයක් තියෙනවා. මොකද අපි කරන්නේ බොහෝ දුරට බේරුම් කරණයක්. පුළුවන් තරම් තුරට ඒ දෙගොල්ලෝ එකතු කරලා මේ ගැටලුව බේරුම් කරණයක් කිරීම තමයි උත්සාහ කරන්නේ. අපි උදාහරණ මෙහෙම කිව්වොත් දැන් විමර්ශන අංශයෙන් සාමාන්‍යයෙන් විමර්ශනයක් කරලා අවසානයේදී ඒක නඩුකට එතකොට අධිකරණයට ඉදිරිපත් කිරීමේ කටයුත්තක් කරනවා. දැන් ඔබ අන්තෙන් එහෙම එකක් කරන්නේ නැද්ද? ඔව් නඩු කටයුත්තකට යන්නේ අපි අපේ සීමාව වෙන්නේ අසාධුගත ලේඛනගත කිරීම. ඒ තුළ ඔවුන්ට යම්කිසි අවනතභාවයකට පත් වෙන්න සිද්ධ වෙනවා මේ ප්‍රශ්නය විසඳන්න. මොකද ඔවුන් පිළිගෙන තියෙනවා අපි මේ වැරද්ද මේකෙන් සිද්ධ වුණා නැත්නම් මේ මුදල අපි ලබා දිය යුතුයි. එහෙම තියෙද්දි ඔවුන්ට තවදුරටත් ව්‍යාපාරයේ විදේශ සේවා නියුති කාර්යාංශය හරහා කරගෙන යන්න බැරි වෙනවා. අපි తాවකාලිකව අසාධුගත ලේඛනගත කිරීම තුළ. එතකොට ඔවුන්ට මේ ප්‍රශ්නය ඉක්මනින්ම විසඳීමට කටයුතු කරන්න සිද්ධ වෙනවා. දැන් ඔය විදිහට ගැටලු නිරාකරණය කරන යනකොට දැන් අපි කියමු මේ ගැටලු වලදී අපි දන්නවා යම්කිසි මුදලක් අය කර දීමට එක්කෝ විදේශ රැකියා නියෝජිත ආයතනයට එහෙම නැත්නම් රට යන්න බලාපොරොත්තු වෙන පුද්ගලයාට. පසුගිය කාලේ දිහා බැලුවහම මොන වගේ ප්‍රගතියක්ද තියෙන්නේ? ඇත්තටම අපි මේ වගේ විදේශ රැකියා ඊතර විදේශ රැකියා ආයතන අසාධුගත ලේඛනගත කිරීම තුළ මේ රට ඒජන්සි මෙරට රැකියා නියෝජිත ආයතන වලට ලැබෙන තියෙන
මිලියන 12කට අධික මුදලක් මේ රටේ රැකියා නියෝජිත ආයතන වෙත ලබා දීලා තියෙනවා. ඇත්තටම ඒක මැදිහත් උනේ අපේ ව්‍යාපාර ගැටලු නිරාකරණය කිරීමේ අංශය. මොකද එකපාරට කිසිවෙක් පැමිණිල්ලක් දාන්නේ නැහැ. ඔවුන් දෙදෙනා අතර යම් කිසි එකඟතාවයකට එන්න ඔවුන්ගේ ඉල්ලීම් කරලා ඒක බැරි වෙන අවස්ථාවක තමයි අපි යටතේ මේ පැමිණිල්ල ඔවුන් යොමු කරන්නේ. ඒ වගේම තව ගැටලුවක් වෙනවා මෙරට විදේශ රැකියා නියෝජිත ආයතනත් යම් වැරද්දක් කරන අවස්ථා තියෙනවා. එතර රැකියා නියෝජිත ආයතනයේට අසාධාරණයක් වෙන විදිහට මෙරට විදේශ රැකියා නියෝජිත ආයතනත් එවැනි කටයුතු වල යෙදෙද්දී මේ බේරුම් කරන්නේ අපි උත්සාහ කරනවා බැරි වුණු තැන අපි මෙරට විදේශ රැකියා නියෝජිත ආයතනත් අසාධුගත ලේඛනගත කිරීමට අපි යොමු වෙනවා. කාලයෙන් කම සීමිත වෙලා තියෙන හින්දා මම අවසාන ප්‍රශ්නේ විදිහට අහන්නේ දැන් අපි මේ කටයුතු කියලා කිව්වා. දැන් කොහොමද යම් කිසි පුද්ගලයෙකුට ඒක නැත්නම් විදේශ රැකියා නියෝජිත ආයතනයකට එහෙම නැත්නම් රැකියාව බලාපොරොත්තු වෙන කෙනෙකුට ගැටලුවක් ඇති වුනහම කොහොමද සම්බන්ධ වෙන්නේ? ඔව් හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් අපි අපේ බත්තරමුල්ල සිමෙන්ත්‍රා ගොඩනැගිල්ලේ තමයි තියෙන්නේ විදේශ රැකියා විදේශ සේවා නියුතිකාරී අංශයේ ව්‍යාපාර ගැටලු නිරාකරණ අංශය. මෙම අංශයට පමණක් නොමේ අපේ පළාත් කාර්යාල සහ දිස්ත්‍රික් මධ්‍යස්ථානවල තියෙන මධ්‍යස්ථානවලට බැක් ඔෆිස් කන්සෙප්ට් එක යටතේ අපි ඔවුන්ටත් මේම අවස්ථාව තියෙනවා පැමිණිල්ලක් දාන්න. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් ඔවුන්ට අසාධාරණයක් වෙනවා නම් රැකියා නියෝජිත ආයතනයක් මගින් ඔවුන්ට පැමිණිල්ලක් දාන්න පුළුවන්. පැමිණිල්ල ලිඛිතව යොමු කරලා ඔවුන්ගේ තියෙන ගුවන් ගණන් බලපත්‍ර සහිතව එහෙම ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව යම්කිසි රැකියා නියෝජිත ආයතනයකට යම්කිසි පුද්ගලයෙක් යන්න එකඟ වෙලා රැකියාව සඳහා යන්න එකඟ වෙලා ඔවුන් විදේශ රැකියාවකට යොමු වෙන්නේ නැත්නම් ඔවුන් මගහරිනවා නම් ඒ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතනයට පුළුවන් අපි යටතේ ඇවිල්ලා පැමිණිල්ලක් දාන්න. ඔවුන්ට ගිය වියදම් සහ වියදම් වාර්තා ඇතුළුව ඔවුන්ගේ ජොබ් ඕඩර් එක සහ ඔවුන්ගේ අනන්‍යතාවය ඒජන්සි රැකියා නියෝජිත අය අනන්‍යතාවය සහතික කරලා ඒ බියකිවිලි සමග අපිට ගැටලු යොමු කරොත් අපි පැමිණිල්ලක් ඉදිරිපත් පැමිණිල්ලක් වශයෙන් එක බාර ගන්නවා. බාරගෙන අදාළ පාර්ශව ගෙන්නලා අපි දෙගොල්ලෝ අතර එකඟතාවයකටපත් වීමට උත්සාහ කරනවා. බැරි වුණොත් අපි අසාධුගත ලේඛන ගත කිරීමට යොමු වෙනවා. හොඳයි එහෙනම් අපි අද දවසේ සමුගන්නටයි සූදානම් වෙන්නේ නිවුස් ෆ්ලෑෂ් තුලින් අපි යලිත් බලාපොරොත්තු වෙනවා මේ ආකාරයට ඔබට දැනගත යුතු වැදගත් කරුණු රාශියක් විදේශ රැකියා ශාස්ත්‍රය පිළිබඳව ඔබව දැනුවත් කරන්නට.